කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අපි දෙන්න නම් 10 වෙනිදා වැඩි ඉවර කරලා මේ ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ ආය අපිට මඟ කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද බස් වල සෙනග හිටපු හින්දා ගෙදර ගිහිල්ලා තමයි වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ. ඔන්න ඉතින් ගෙදර ගිහිල්ලා පහෝදා අපි දෙන්නත් එක්ක යනවා ඇඳුම් ගන්න ගෙදර අයට. භාගයක් ඇඳුම් කිරිබත් වලින් ගත්තා. ඉතුරු ටික ගන්න නිවාඩුවක් තිබ්බේ නෑ වැඩ කරපු නිසා. ඉතින් අපි දෙන්නත් එක්ක යනවා මල්සිරිපුර කියන්නේ අපේ ටවුන් එකට. ගිහිල්ලා ගෙදර අයටත් එන්න අරගෙන එනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගෙන අපි දෙන්නත් එක්ක එනවා. ඉතින් බලන්නකෝ ඔයාලා දැක්කද මොන මොන තිබ්බ සතුට. අපි මේ ගොඩාක් කාලෙකින් තමයි බයික් එක යන්නේ. දෙන්නත් එක්ක ඉස්සර නම් ගෙදරදී හැමදාම වගේ ගියා. දැන් නම් ඉතින් කලාතුරකින් යන නිසා හරිම ආසාවෙන් සතුටින් අපි දෙන්නත් එක්ක ඉතින් යනවා. කොහොමද ඉතින් ඔයාලට දැනෙන්නේ? ගමතරා මට නම් වෙන කොහෙවත් දැනෙන්නේ නැහැ. ගමට ආපුවාම තියෙන සතුට සැනසීම වෙන කොහෙවත් ගන්න බෑ. ඉතින් ඔන්න අයියා කොණ්ඩේ කපන්නේ සලන් එක ළඟින් නතර කරා. මම එතනත් පොඩි වීඩියෝ එකක් ගත්තා. බලන්නකෝ දවකුත් තියනවා. ඉතින් ඔන්න දවලක් කපාගෙන කොණ්ඩෙත් කපාගෙන අපි දෙන්න ආයෙත් සුපුරුදු පරිදි ගම යන්න පිටත් වුණා. කතාවෙන් ටවුන් එකටත් ආවා අපි දෙන්න. ඉතින් ඔන්න බලාගන්න අපේ ටවුන් එක. අපි දෙන්නත් එක්ක මේ හවස් වෙලා ඉන්නේ. ඒ වුණත් ඉතින් පොඩ්ඩක් කවුරු තියෙනවා දවල් යාවුත් නම් ඉන්දගේ මාර රසයක් තියෙන නිසා අපි දෙන්නත් එක්ක හවස් ආවත් ඉතින් රසන බලන්නකෝ අපේ ටවුන් එක කොහොමද කියලා රසනයි. ඉතින් අපි දෙන්නත් එක්ක මෙහෙම ගිහිල්ලා රෙදි කඩවල නම් කිසිම වීඩියෝ එකක් ගන්න බැන්න සෙන හිටපු නිසා මෙහෙම ගිහිල්ලා ඉබ්බාගම ගිහිල්ලා දෙන්න කෑවුණා. මේ එන ගමන් එතකොට පොඩි වීඩියෝ එකක් ගත්තා. මම ඔයාලට දෙන්න පස්සේ කියන්නම් වෙන වීඩියෝ එකකින්. ඉතින් අපි දැන් කොටුවක් ගෙනල්ලා කාලා කිසිම වීඩියෝ එකක් අයිත් ගන්න බැරි වුණා. දැන් ඉතින් අපි දෙන්නත් එක්ක මේ කාලා දවල් තමයි හදාගන්න සතුටින් පරිස්සමින් ඉන්න. අනිවාර්යෙන්ම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. bye.